දුක කියන කාරණය තාම අපි ජීවිතයට නියමාකාරයෙන් එකතු කරගත්තේ නෑ පිංහතුනි. බුදුරජාණන් වහන්සේ දුක කියල කියන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධ දුකටයි දුක කියලා කියන්නේ. පින්වතුනි අපි මේ දුක දකිනවා ඔබත් මමත් මේ දුක විඳිනවා වයසට යනවා ලෙඩ වෙනවා ජරාවට පත් වෙනවා බලාපොරොත්තු කඩා වැටෙනවා ප්‍රාර්ථනා ගිලිහිලා යනවා මේකයි දුක. නමුත් මේ දුක සිල්ලර දුකක් පිංහතුනේ. මේ මනුස්ස ලෝකයේ අපි විඳින දුක මේක සිල්ලර දුකක්. මේ සිල්ලර දුක අපි දුක හැටියට දැක්කොත් කවදාක්වත් අපි දුකට බය වෙන්නේ නැහැ පිංහතුනේ. අපි අද දුකට බය නැහැ. ජරා ව්‍යාධි මරණ දුකට බය නැහැ. අපි බෙහෙත් තරම් හරි හොඳ කරගන්නයි බලන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සැබෑ දුක සතර අපා දුකයි පිංහතුනි. සතර අපා දුකයි. අපි තාමත් ඒ සතර අපා දුක නුවණින් මතු කරගත්ත නොමැති නිසාමයි ඔබටත් මටත් තාම සතර අපායෙන් මිදෙන්න බැරි වුණේ පිංහතුනි. අපි හැමෝටම තාම සතර අපායෙන් මිදෙන්න බැරි වුණේ සතර අපා දුක අපි තාම නුවණින් දැක්කේ නෑ පිංහතුනි. ඒ නිසා මේ සතර අපා දුක කෙරෙහි බිය ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ දුකෙන් පිරුණා වූ සතර අපායක් අපිට දේශනා කරනවා පිංහතුනි. මේ තිරිසන් ලෝකය ප්‍රේත ලෝකය නිරය අසුර ලෝකය කියලා සතර අපායක් දේශනා කරනවා. මේ සතර අපායෙන් අපේ මස්ස හැට පේන්නේ තිරිසන් ලෝකය විතරයි. පිංහතුනි ප්‍රේත ලෝකය අසුර ලෝකය නිරය අපිට පේන්නේ නෑ. අපි කවදාහරි දවසක ප්‍රේත ලෝකය අසුර නිරය දකින්න නං චුතූපපාත ඥානය ඇති කරගන්න ඕනේ. නැත්තම් පූර්වේ නිවාසානුස්සති ඥාන ඇති කරගන්න ඕනේ. නමුත් අපිට ලෞකික ඥානයන් නැහැ පිංහතුනි. ඒ ලෞකික ඥානයන් අපිට නැති නිසා අපි මේ සතර අපා දුක ජීවිතයට එකතු කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවයෙන් සද්ධාවෙන් ඒ උතුම් ධර්මය තුළින්මයි. එනිසා මේ සතර අපා දුක දකින්න අපේ මස්ස හැට පේන තිරිසන් ලෝකයේ දිහා බලන්න පිංහතුනි. මේ බල්ලෙක් පූසෙක් හරකෙක් එළුවෙක් අලියෙක් ගන්න මේ කවුද පිංහතුනි. මේ තිරිසන් සතෙක් කියන්නේ පෙර ජීවිතයක සුන්දර මනුස්සෙක්මයි පිංහතුනි. සුන්දර මනුස්සෙක්මයි මනුස්ස ජීවිතයක් ලබලා දානයක් පූජා කළේ නෑ සීලයක් ආරක්ෂා කළේ නෑ කර්මය කර්මඵල විශ්වාසයක් තිබ්බේ නෑ. කාලා බීලා විනෝද වෙලා සතුටු වෙලා එච්චරයි ජීවිතයට තිබ්බේ පිංහතුනි. කෑවා බීවා විනෝදුනා සතුටුනා සීලයට ගරු කළේ නෑ සද්ධාවට ගරු කරේ නෑ මෛත්‍රියට ගරු කරේ නෑ ප්‍රඥාවට ගරු කළේ නෑ. කාලා බීලා සතුටු වෙලා විනෝද වෙලා මරණා සන්න මොහොතේ ඉන්ද්‍රිය අසංවරභාවයෙන් මරණයට පත් වුණා. පටිච්ච සමුප්පන්නව තිරිසන් ලෝක ඉපදුනා පිංහතුනි. තිරිසන් ලෝකේ භයානක දුක නුවණින් දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වරක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබලා සංසාරයේ තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයද වැඩි මහසාගරේ ජලයේද වැඩි කියලා පිංහතුනි. ස්වාමින් වහන්සේලා පිළිතුරක් දෙන්නේ නැහැ. මොකද එතන හිටිය සද්ධානුසාරී ධම්මානුසාරී ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මහණෙනි ඔබලා මේ ආවා වූ දීර්ඝ බව ගමනේදී ඔබලා තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මහසාගරේ ජලයට වැඩි කියලා පිංහතුනි. ඔබ දැස් පියාගන්න මොහොතක් අර මහා සාගරයේ මහා ජලකඳ සිහියට නගාගන්න. ඒ මහා ජලකඳ එකම රුධිර සාගරයක් කළ දකින්න. ඒ රුධිර සාගරය කියන්නේ වෙන දෙයක් නෙමේ පිංහතුනි. ඔබත් මමත් අතීත සංසාරයේ තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු අපගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයයි කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංහතුනී තිරිසන් සතෙක් බල්ලෙක් වෙලා ඉපදුනොත් හරකෙක් වෙලා ඉපදුනොත්
එයා එක දිගටම ආත්ම භාව 500ක් එකම කුලේ ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද ඔය බල්ලෙක් මැරෙන වෙලාවේ එයා ධර්මයක් ගලප ගන්න දන්නේ නැහැ. සීලයක් ගලප ගන්න දන්නේ නැහැ. අම්මා තාත්තා අඳුනන්නේ නැහැ. එයා මරණාසන්න මොහොතේ උපාදානය වෙන්නේ බලු රැළමයි පින්වතුනි. හරකා මරණාසන්න මොහොතේ උපාදානය වෙන්නේ හරක් රැළමයි. ආත්ම භාව 500ක් එකම කුලේ ඉපදෙනවා කියනවා. පින්වතුනි ආත්ම භාව 500ක් එකම කුලේ ඉපදුනොත් ඔබ හිතන්න කොයිසා අකුසල් කන්දරාවක් මේ සත්තු කරගන්නවද කියලා. කවුද මේ සුන්දර මනුස්සෙක් සුන්දර මනුස්ස ජීවිතයක් ලබලා කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබුවේ නෑ සද්ධර්මයක් ශ්‍රවණය කළේ නෑ සංසාර බයක් දැක්කේ නෑ. අනේ අපි මැරිලා තිරිසන් සතෙක් වෙයි කියලා දැනගෙන හිටියේ නෑ පින්වතුනි. මරණයෙන් පස්සේ සියල්ල ඉවරයි කියලා හිතාගෙන හිටියේ. නමුත් ඉවරුනේ නෑ ලෝක ධර්මයක් තියෙනවා. තෘෂ්ණා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති පටිච්ච සමුප්පන්න තිරිසන් ලෝකෙ ඉපදිලා කල්ප ගණන් දුක් විඳිනවා පින්වතුනි. ඒ වගේමයි പ്രേත ලෝකය. පින්වතුනි මේ പ്രേත ලෝකයේ ස්ථානගත වෙලා තියෙන මේ මනුස්ස ලෝකයමයි. යම් පින්වතෙක් මරණාසන්න මොහොතේ ලෝභ සිතක් උපාදානය වුණොත් දේශ සිතක් උපාදානය වුණොත් පටිච්ච සමුප්පන්නව പ്രേතෙක් වෙලා ඉපදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ പ്രേත ලෝකයක් තියෙනවා කියලා. പ്രേතයාගේ ස්වරූපය මිනිස්යාගේ ස්වරූපයමයි. මං අපවත් වෙලා പ്രേත භික්ෂුවක් වුණොත් ඒ പ്രേත භික්ෂුව මගේ ස්වභාවයෙන්මයි මගේ ස්වරූපයෙන්මයි ඉන්නේ පින්වතුනි. මොකද සමහර පින්වතුන්ලා ඉන්නවා පින්කම් කරනවා සිල් සමාදන් වෙනවා. නමුත් ඒ අයගේ තෘෂ්ණාව තියෙන දේපල වලට ඉඩකඩම් වලට යාන වාහන වලට මිල මුදල් වලට පින්වතුනි මරණාසන්න මොහොතේ දේපල උපාදානය වෙනවා. මරණාසන්න මොහොතේ තමන්ගේ නිවස ඉඩම උපාදානය වෙනවා. මරණාසන්න මොහොතේ තමන්ගේ වාහනය උපාදානය වෙනවා. උපාදාන පච්චයා භව ඒ නිවසේම පරදත්ත රූපජීවී പ്രേත වෙලා ඉපදෙනවා. බාහිරවේක් වෙලා ඉපදෙනවා. සමහර പ്രേතයෝ ඉන්නවා මුළු ජීවිත කාලෙම නිරාහාරව ඉන්නේ. සෙම ටිකක් සොටු ටිකක් කෑවොත් වමනය කරනවා. සමහර പ്രേතයෝ ඉන්නවා කට පූට්ටු වෙලා ඉපදෙන්නේ කටක් නැහැ. මුළු ජීවිත කාලෙම නිරාහාරව දුක් විඳිනවා. සමහරු ලේ වමනය කරන പ്രേතයෝ ඉන්නවා. ඇයි පින්වතුනි දානය දෙන්න එපා කිව්වා. සංඝයාට දන් දෙන්න එපා කිව්වා. දානේ වැළැක්වුවා. දානේ අගුණ කිව්වා. මරණාසන්න මොහොතේ මේ අකුසල් සිහිපත් වෙලා പ്രേත ලෝකෙට වැටෙනවා. പ്രേත ලෝකේ අප්‍රමාණ දුකෙන් පිරි പ്രേතයින් ඉන්නවා. වර්තමානයේ අප්‍රමාණ අපි මිච්ඡා වාචාවන් කතා කරනවා. මේ මිච්ඡා වාචාවන් උපාදානය වෙලා പ്രേත ලෝකෙ ඉපදුනොත් පින්වතුනි ගොළුභාවයට පත් වුණ പ്രേතෙක් වෙලා අපි ඉපදෙනවා. ඒ නිසා මෙවැනි භයානක പ്രേත ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා. මන් දැස් පියාගෙන නුවණින් දකිනවා. මන් සංසාරේ പ്രേත ලෝකවල ඉපදිලා සෙම් සොටු කප කකා කල්ප කොච්චරනම් දුක් විඳින්නේ නැද්ද කියලා. මන් සංසාරේ ලේ වමනය කරමින් ආහාර නොකා ආහාරයක් නැතුව කල්ප කෝටි කොච්චරක් නම් പ്രേත ලෝකවල දුක් විඳින්නේ නැද්ද කියලා පින්වතුනි. പ്രേත ලෝකයේ කෙරෙහි බිය ඇති කරගන්න අප්‍රමාණ දුකෙන් පිරුණා වූ പ്രേත ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා. ඒ වගේමයි අසුර ලෝකය. මේ අසුරයා කියන සත්වයා දිව්‍ය තලවලත් ඉන්නවා. මහා සාගරෙත් ඉන්නවා පින්වතුනි. අසුරයාගේ ස්වරූපය මනුස්ස ස්වරූපයමයි. යමෙක් මහා සාගරය තෘෂ්ණාවෙන් උපාදානය කරගනීද මරණාසන්න මොහොතේ සාගර තෘෂ්ණාව ඇති වුණොත් පටිච්ච සමුප්පන්නව සාගරේ අසුරෙක් වෙලා ඉපදෙනවා. පින්වතුනි ලක්ෂ සංඛ්‍යාත දීවර ප්‍රජාවක් ඉන්නවා ලෝකේ. ඒ වගේමයි මහා සාගරය තුලින් කාමයන් වඩන කෝටි ගාණක් දෙස් විදෙස් සංචාරකයෝ ඉන්නවා පින්වතුනි. අපේ සමහරක් පින්වතුන්ලා සතියන්ත එළබෙනකම් බලාගෙන ඉන්නවා සාගරේ නාන්න යන්න. මුහුදු තෘෂ්ණාව විඳින්න මුහුදු උපාදානයන් විඳින්න. පින්වතුනි මරණාසන්න මොහොතේ මේ මුහුදු තෘෂ්ණාව ඇති වුණොත් මහා සාගරේ අසුරෙක් වෙලා අපි උප්පත්තිය ලබනවා.
කිමිදුම් කරුවෙක් මහසාගරයේ කිමිදී සතුටු වෙන්නේ යම්සේද අසුරයා මහසාගරයේ කිමිදී සතුටු වෙනවා. ඇයි පිංහතුනේ තුෂ්නාපච්චයා උපාදාන. එයා තුෂ්නාවෙන් උපාදානය කරගත්තේ මුහුදු රස්සයයි පිංහතුනේ. එයා අසුර ලෝකෙට වැටිලා කල්ප ගණන් අසුරෙක් වෙලා මුහුදු තුෂ්නාව තුළ ජීවත් වෙනවා. ඒ වගේ මයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිරයක් ගැන දේශනා කරනවා. සූත්‍රගත ධර්මයේ නිරයන් 132ක් ගැන සඳහන් වෙනවා පිංහතුනේ. ලේසි නෑ පිංහතුනේ.